ආයිබෝවන් පොතට පතට ලැදී ඔබ වෙනුවන්ම සැකසුණු YouTube නාලිකාව පොතපත YouTube නාලිකාවට ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට විස්තර කියන තෝරගත්තේ පරිකර්ම කියන 2025 ස්වර්ණ පුස්තක අවසන් වටේට තේරුණු නවකතා කෘතිය. ආරාධනා කරනවා දයාබර ප්‍රේක්ෂක ඔබ තවම පොතපත අපිව සබස්ක්‍රයිබ් කරලා නැතිනම් තවතවත් වටිනා රසවත් පොත් ගැන විස්තර දැනගන්න අපිව සබස්ක්‍රයිබ් කරලා අපිත් සමග එකතු වෙන්න කියලා. අපි මුලින්ම කෘතියේ කතුවරිය ගැන විස්තර ටිකක් කියලා ඉන්නම්. පරිකර්ම කෘතිය රචනා කරන්නේ සම්මානලාභී ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක විසින්. කතුවරියගේ නිර්මාණ අවස්ථා ගණනාවකදීම සම්මාන සඳහා නිර්දේශ වුණා වගේම අවස්ථා ගණනාවකදීම සම්මානත් දිනාගත්තා. රාජ්‍ය සාහිත්‍ය සම්මානය වගේම ස්වර්ණ පුස්තක සම්මානයද ඇය දිනා තිබෙනවා. කවි කඳුර, පොදු පුරුෂයා, කැන්ඩි මහල් යන නිර්මාණ මතක් කරන විට ඔබට මෙම කතුවරියව නිතැතින්ම සිහිපත් වෙනවා. අපි අද විස්තර කතා කරන පරිකර්ම කෘතියත් 2025 ස්වර්ණ පුස්තක අවසන් වටේට තේරුණු කෘතියක්. පොතපත අපි කතුවරියට තවතවත් වටිනා රසවත් නිර්මාණ බිහි කර අපේ කලාකිත ආස්වාදන්නට සුභාශිංසන එකතු කරනවා. දයාබර මිතුරු මිතුරියනි, මේ දිනවල එනම් 2025 සැප්තැම්බර් මාස 27 සිට ඔක්තෝබර් මාස 6 වෙනිදා දක්වා කොළඹ BMICH දී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඔබටත් එයට සහභාගී වී ඉහළ වට්ටම් සහිතව පොත් මිලදී ගැනීමට හැකි බව ඔබට සිහිපත් කරන්නේ ඉතාම සතුටින්. පරිකර්ම කෘතිය ගැන මූලික විස්තර ටික ඔයාලට කියන්නයි දැන් සූදානම් වෙන්නේ. පරිකර්ම කෘතිය කතුවරිය රචනා කරලා මුලින්ම ප්‍රසිද්ධියට පත් කරන්නේ 2024 වසරේදී. මා භාවිතා කරන්නේ 2024 දීම මුද්‍රණය වූ දෙවන මුද්‍රණයේ පිටපතක්. මෙම කෘතිය 2025 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් කෘති 5 අතරට පැමිණි කෘතියක්. කෘතිය ප්‍රකාශයට පත් කරන්නේ සරසවි ප්‍රකාශකයෝ විසින්. කෘතිය සඳහන් කර තිබෙන මිල රුපියල් 950ක්. කෘතිය අඩංගු පිටු ගන්න 263ක්. කෘතියේ ISBN අංකය තමයි දැන් ඔබ තිරයේ දකින්නේ. දැන් අපි කෘතිය ගැන පුංචි විස්තරයක් කියන්නම්. පරිකර්ම කෘතිය පිළිබඳව කෘතියේ පිටකවරේ පසු පිටේ මෙහෙම සඳහනක් තිබෙනවා. උපුටා ගැනීම. පරිකර්ම වික්ටෝරියානු යුගයේ කතාවකි. වික්ටෝරියා රැජිනද සුළු චරිතයක් ලෙස වුවද වැදගත් දායකත්වයක් දරන්නේ ඇය කෙරෙහිද අපේ අදහස් සාධනීය වෙනසකට හසු කරමිනි. මේ කැන්ටබරියෙන් ආරම්භ වී සිරෝන් හරහා විහිදෙමින් යටත් විජිත යාන්ත්‍රණයද අපේ ලෞකික තෘෂ්ණාද ප්‍රශ්න කරන්නා වූ කෘතියකි. උපුටා ගැනීම අවසන්. මෙම කොටසින්ම කියවෙනවා මෙම කෘතිය වික්ටෝරියානු යුගයේ කතාවක් බව. මෙම වික්ටෝරියානු යුගය කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින රජකම් කළ ක්‍රිස්තු වර්ෂ 1837 සිට 1901 දක්වා කාලයට. මේ කාල වකවානුව තමයි එක්සත් රාජධානියේ සමාජ, තාක්ෂණික හා නිෂ්පාදනවල විශාල පෙරළියක් සිදු වූ යුගය. එසේම මහා බ්‍රිතාන්‍ය තම බලය ලෝකේ පුරා ව්‍යාප්ත කළ කාලය. ඔන්න ඔය කාලයේදී මෙම කෘතියේදී කැන්ටබරියේ සිටින යුවලක් සිලෝන් වෙත පැමිණ නැවත කැන්ටබරියට යනවා. එම යුවල තමයි පෝෂියා හා වැලන්ටිනෝ. මේ දෙන්නගේ විවාහ ජීවිතය ටිකක් විතර පුදුම සහගත එකක්. ඒ විස්තර ඔබට පොත කියවලාම දැනගන්න පුළුවන්. විවාහ නොවෙන්න හිටිය පෝෂියා මේ විවාහයට කැමති වුණේ වැලන්ටිනෝ සිලෝන් යනවා කිව්ව නිසාමයි. පෝෂියාට සිලෝන් යන්න ඌමනා දෙකක් තිබුණා. මේ පෝෂියා අපේ රට ගැන රචනා කළ කෘතියක කතුවරයෙකුටත් නෑකමින් සම්බන්ධයි. කැන්ටබරියෙන් සිලෝන් එන මේ යුවල නවතින්නේ මහනුවර. මහනුවර පැරැන් රජමාලිගා සහ අනෙකුත් නිවාස මෙම යුවල සඳහා වෙන්වන්නේ වැලන්ටිනෝ මහනුවර ඒජන්තවරයා ලෙස පත්වා නිසා. කෘතිය තුළදී මෙම කාලයේ ලංකාවේ භාෂාව, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත් ආදිය මනාව එකතු කරමින් කියවන්නාට එම යුගය පිළිබඳව හොඳ චිත්‍රයක් මවලා දෙනවා. ඒ වගේම ඔවුන් ආපසු කැන්ටබරියට යාමත් ඉන්පසුව වැලන්ටිනෝගේ මරණය දක්වා දුක මෙන්ම සතුටද වරින් වර විඳිමින් ගත කරන ජීවිතය ගැන අපූරු කතාවක් තමයි පරිකර්ම කෘතිය. කෘතිය ගැන වැඩි විස්තර නොකියා වටෙන් පිටෙන් විස්තර කියන්නේ කියවන ඔබට රසයට බාධා නොවී තිබිය යුතු නිසා සහ මෙම කෘතිය ඔබ අනිවාර්යයෙන්ම රස විඳිය යුතු කෘතියක් නිසා. ලංකාවෙන් ආපසු එංගලන්තයට ගිය මේ යුවල පිළිබඳව තවත් වටිනා රහසක් සැඟව තිබෙනවා. ඒ වගේම එංගලන්තයට ගිය පසු රැජිනගේ සේවාවන් සඳහා කැඳවීමක් වැලන්ටිනෝට ලැබීම නිසා වික්ටෝරියා රැජින පිළිබඳව අපූරු කතාවක්ද කෘතියට එකතු වෙනවා. ඉතින් මෙම රසවත් කෘතිය නොවැරදීම කියවන්න කියලා දයාබර අපේ පාඨක ඔබට ආරාධනා කරනවා. දයාබර මිතුරු මිතුරියනි,
අද අපි මේ විදියට ඔබ වෙත විස්තර අරගෙන ආවේ පරිකර්ම කියන රසවත් නවකතා කෘතිය පිළිබඳව විස්තර. ඉතින් ඔබත් තව තවත් මේ වගේ වටිනා කෘති ගැන විස්තර දැනගන්න කැමති නම් අමතක නොකර පොතපත YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා කාරුණිකව සිහිපත් කරනවා. හමුවමු තවත් වටිනා කෘතියක විස්තර සමගින්. ජය වේවා ඔබට.